මොකද අම්මා මට ආදරය කරන්න ගත්තේ මාව දැකලා මම ලස්සන හින්දාද පුතේ? නෑ පුතේ මම අම්මගේ බඩට ආපු පළවෙනි දවසේමයි අම්මා මට ආදරය කරන්න පටන් ගත්තේ. මොකද අම්මා රස්නෙන් මොනවත් කෑවේ නෑ මට දැනෙයිද කියලා. අම්මා සීතලට මොනවත් බිව්වේ නෑ පුතේ මට දැනෙයිද කියලා. අන්න තරම් සිව්මැලිව අම්මා මාව නිර්මාණය කරා නම් පුතේ අද කොහොමද මම කෑ ගහලා අම්මට බනින්නේ? කොහොමද කෑ ගහලා බනින්නේ? පුතේ හිතන්න අද ඔයගොල්ලෝ ඇඳන් ඉන්න එක ඇඳුමක්වත් පුතේ එක පැල්ලමක්වත් නැතුව ඇති. හැබැයි අම්මා අඳින ඇඳුම් වල පැල්ලම් ගණනාවක් ඇති. අද මේ ශාලාවේ මේ ලොකු ශාලාවේ අර ඉස්සරහින් ඉඳන් පිටිපස්සට යනකම් පුතේ ඔයගොල්ලෝ හැමෝම අද සමතු දෙකක් දානවනේ. ඔයගොල්ලෝ හැමෝම හැබැයි මෙතන දරුවන්ගේ සමහර අම්මලාති පුතේ අද වෙනකන් සමතු දෙකක් දාපු නැති අම්මලාති අද වෙනකන් හිතන්න එහෙනම් මේ ජීවිතේ මට පරාද වෙන්න බෑ පුතේ. පරාද වෙන්න බෑ. මොකද මගේ අම්මට කවුරුවත් මේ ලෝකේ මැඩම් කියලා කතා කරලා නැතුව ඇති. මගේ අම්මට කවුරුවත් මේ ලෝකේ මිස් කියලා කතා කරලා නැතුව ඇති. හැබැයි මගේ අම්මා ආසයි එක දවසක මගේ පුතාට කවුරු හරි සර් කියලා කතා කරනවා අහන්න. මගේ දුවට කවුරු හරි මැඩම් කියලා කතා කරනවා අහන්න අම්මා ආසයි. මැරියන්තු. මැරිලම ඵලයක්. පුතාලා රස්සිය දුක ගහින් තැන්වලට තාත්තා ඇවිල්ලා ගෙදර යන්න කිව්වම යාළුවොත් එක්ක එකතුලා තාත්තලාට බිම දාගෙන ගහන පුතාලා ඉන්නේ. අද තාත්තලා කතා කරලා කිව්වා තාත්තට කුණුවarpෙන් බයින පුතාලා ඉන්නේ අද. උදේ ඇස්වලට කඳුළු ආවට කමක් නෑ අද. මේ වචන ඔය හදවත ඇතුළේ ලියා ගන්න. මම යනවා මේ ළඟදී අක්කරේපත්තුවේ මැතිවන රාජකාරියකට. ඒ අක්කරේපත්තුවේ ගිහිල්ලා ඉන්නකොට අර අක්කරේපත්තුවේ පොලිසිය මට කතා කරනවා පුතේ රෑ 12යි වෙලාව එක පුතෙක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඇවිල්ලා තාත්තා කෙනෙකුට ගහලා කියලා. ඒ තාත්තා ඇවිල්ලා පොලිසියේ ගේට්ටුව ගාව ඉන්නෝ කියලා. මං ගිහලා බලනකොට පුතේ අර තාත්තා ඉන්නෝ පොලිසියේ ගේට්ටුව ගාව. ඒ තාත්තගේ ෂර්ට් එකේ බොත්තම් තුනක් නැහැ. මේ තාත්තගේ ෂර්ට් එකේ හොඳටම මඩ. මේ තාත්තට බිම දාගෙන මේ පුතා ගහලා තියෙනවා. පුතේ මේ තාත්තවත් වාහනේ දාගෙන එක්කගෙන ගියා අර ගෙදරට. ගිහලා බලනකොට අර පුතා ඉන්නවා මිදුලේ වාඩි වෙලා ෆෝන් එක ඔබ ඉන්න. මම මේ පුතාගේ අතින් අල්ල ගන්නකොට මේ තාත්තා බිම වාඩි වෙලා ඇඬුවේ මගේ පුතේ කියලා ඇඬුවේ. මොකද කිසිම තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගේ පුතාව ඇවිල්ලා පොලිසිය